සුබ දවසක් මැණික් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මං ගොඩ කාලෙකින් හිතුවා අහපව වීඩියෝ එකක් ඔයාලට ගේන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ගල් හම්බෙනවා. මේ හම්බෙච්ච ඒවා තමයි එවලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන ගල්. නමුත් මේක ඇවිල්ලා මේ අගස්තික් කියන ජාතියේ ගල වර්ගයක් තමයි මේ තියෙන්නේ. ඒකට මේ වගේ ලොකු මිලක් යන්නේ නැහැ. නමුත් ඉතින් අර මැණික් වගේම ඒ විදිහටම තියෙනවා. නමුත් ඒ ගල අගස්තිය. එතකොට මේක නිකන් මේ බලන්න නිකන් රතු පාට ගලක්. නමුත් මේකත් මැණික් කුලයට එන ගලක් නෙමෙයි. මොකද මෙහෙම තිබ්බ කියලා මැණික්ම නෙමෙයි. එතකොට ඒ වගේ සංකටක ටිකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ දේවල් අනුයුක්ත වෙලා හැඩෙත් පිහිටන්නේ වෙනම ආකාරයට. ඉතින් මෙහෙම ගල් හම්බෙනවා. මැණික් ගලුත් මේ වගේ හම්බෙනවා. නමුත් ඉතින් මේ වගේ ඒවා මැණික් නෙමෙයි. ඉතින් මේවා හරියටම බලන්න ඕනේ අපි කොහොමද කියලා. ඉතින් මේ වගේ මැණික් එන වෙලාවලුත් තියෙනවා. ඉතින් මට මේ ඔයාලා එවපු ගල් වගේ තමයි මම දාන්නේ. එතකොට ඊට පස්සේ ඊට අමතරව තව එක එක જાති ගල් තියෙනවා. එතකොට පෙලක් ගල් තියෙනවා, සුදු පාටම ගල්. මැණික් වගේ කියන්නේ මැණික් තමයි. නමුත් පෙලක් කට්ටිය අඳුරන්නේ නැති ඒවා. ඊට පස්සේ තව මේ කියන්නේ කපපු ගලක් තියෙන. මේක නම් මේ බ්ලූ සෆයර් එකක්. පොඩි කෑල්ලක්. ඔය ඇවිල්ලා මේ කියන්නේ කපලා කෑල්ලක් ගන්න මේ හදපු කෑල්ලක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ පළුදු ගොඩක් තිබිච්ච එකකින් ටිකක් අයින් කරලා සාමාන්‍යයෙන් හරි මේ ගලක් හදා ගන්න පුළුවන් ගලක්. ඒකට මේ පෙන්වන්නේ ඔයාලට මලුක්කම. ඒ කියන්නේ පේනවනේ මලුක්කම් වල තියෙන වෙනස. ඒකට මේ මලුක්කම් වල ලොකු වටිනාකමක් නැහැ. නමුත් ඉස්සරහට සමහරක් විට එන්න පුළුවන් ගල. ඒකට මේ තියෙන්නේ මේ ස්පිනල් එක. එතකොට මේ ඒ කියන්නේ මම ස්පිනල් එකකුයි ගෙනාවා. ඉතින් මේක ලොකු මිලක් යන එකක් නෙමෙයි. නමුත් ස්පිනල් සාමාන්‍යයෙන් කියන්නේ මිලක් යනවා. ඊට පස්සේ මේ පර්පල් සෆයර් එකක්. මේ ඉතින් මේ වගේ හැඩ තියෙනවානේ. මේ හැඩ එන විදිහ ඒ ඔක්කොම එක්කලා තමයි අපි මැණික් හඳුනාගන්නේ. අනිත් එක ඔයාලා ගාව මැණික් තියෙනවා නම් මේ දවස්වල හොඳ මේ බයර්ලා ටිකක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒවට දාලා හොඳ මිලක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගාව තියෙන ගල් මොනවා හරි හොඳ ගල් තියෙනවා, ಜಾති ගල් තියෙනවා නම් මගේ WhatsApp එක හරහා දාන්න. මේ තියෙන්නේ ටොපෑස් එකක්. ඉතින් මේ වගේ මැණික් වගේම තියෙන ඉතින් සාමාන්‍යයෙන් මේ ලොකු මිලක් යන්නේ නැහැ. ඉතින් මිලක් යනවා. නමුත් ගෙවුඩ වගේ පේනවා. නමුත් මේක ටොපෑස්. ඉතින් එතකොට මේ කියන්නේ කැරට් 3න් උඩ වගේ තියෙන හොඳ ගල් තියෙනවා නම් දාන්න. ඊට පස්සේ කැරට් 50 100 වගේ ලොකු ගල් තියෙනවා නම් ඒත් මට එවන්න. මම හොඳ මිලක් ඔයාලට අරන් දෙන්න. එතකොට මේ තියෙන්නේ මට එක්කෙනෙක් දාපු ගලක්. මේක කියන්නේ මේ අවුලගත්ත ගලක් කියලා තමයි මට එව්වේ. නමුත් මේක මේ බින් වීදුරු හොඳට පේනවා. ග්ලාස් වගේ තියෙන මේ කැපිලා කැඩිලා තියෙන විදිහෙන් කෙලින්ම කියන්න පුළුවන් බින් වීදුරු කියලා. ඉතින් මම කියන්නේ ඔයාලට කියන්නේ මැණික් තියෙනවා ලංකාවේ හැම හොඳට බලන්න හොයන්න. අනිවාර්යෙන් ඔයාලටත් ගල් හම්බෙනවා. මේ එතකොට එහෙම වටිනා තියෙන ගල් හොඳ මිලකට විකුණ ගන්න නම් ඒ කියන්නේ ගල් පෙලක් වෙලාවට අඳුරන්නේ නැහැ වගේ නම් පෙලක් කට්ටිය ඒක අරන් පොඩි මිලක් දෙනවා. එහෙම නෙමෙයි. ඔයාලට හොඳ මිලක් මම අරන් දෙන්නම්. එතකොට මේ තියෙන්නේ ටාපයිට් කියන දුර්ලභ ගලක්. රෙයා ගලක්. ඉතින් මේක පොඩි වුණාට ලොකු මිලක් යනවා. ඉතින් මේ වීඩියෝ එක මම අවසන් කරනවා. සුබ දවසක් ඔයාලා